ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං අහලා තියෙනවා මෙන්න මෙහෙම කතාව. සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේ මේ දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්‍යයන්ට ඇහෙන්න ඉරුදියෙන් කතා කරා කියලා මං අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දවසක් දේශනා කරන මං අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම විතර්කයක් පහළ වුණා. අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකට ඒ තරම් හැකියාවක් තියෙනවා නම් දසදහසක් ලෝක ධාතුල ඉන්න ඒ සත්‍යයන්ට ඇහෙන්න කතා කරන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට කොයි තරම් මේ විශ්වයේ සත්‍යයන් එක කතා කරන්න පුළුවන් හැකියාවක් අවබෝධයක් තියෙනවද මේ විශ්වය ගැන. බුදුරජාණන් වහන්සේ එතනද ආනන්ද හාමුදුරන්ට දේශනා කර ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි කිය. බලන්න ඒක සාමාන්‍ය නුවණක් තියෙන කෙනෙකුට වටහා ගන්න බෑ. බුදුහාන්දුරන්ගේ බුදුගුණ අචින්ත්‍යයි වගේ මේ විශ්වය ගැන මේ ලෝක ධාතු ගැන ඒත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය අචින්ත්‍යයි. එතනති බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව මේ විශ්වය ගැන අනන්තයි අප්‍රමේයයි. ආනන්ද හාමුදුරුවෝ දෙවනි වතාව අනේ ස්වාමීනී අපිට විස්තර කරලා කියලා දෙන්නක දෙවනි වතායි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. තුන්වෙනි වතාවෙත් ආනන්ද හාමුදුරුවෝ ආයෙමත් අහනවා අනේ ස්වාමීනී අපිට තේරුම් ගන්න පුළුවන් හැටියට විස්තර කරලා කියලා දෙන්න. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ පුන පුනා නැවත නැවත තථාගතයන් වහන්සේගෙන් මේ විශ්වය ගැන ලෝක ධාතු ගැන විමසන. එහෙමනං ආනන්ද හොඳට මතක තියාගන්න මේක ධාරණය කරගන්න කියලා ලෝක ධාතු විඤ්ඤාපන කියලා තියෙන අංගුත්තර නිකාය දේශනාව. මේ විශ්වයක අපිට හිතන්නවත් අද මේ විද්‍යාව මොනවත් තරම් දියුණුවයි කිව්වත් අද විද්‍යාවකට මේ අහලකට තියා හිතාගන්නවත් පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කර ආනන්දය හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ මේ සූරයාගේ ආලෝකයේ යම්තාක් විශ්වයේ කෙලවරකට විහිදිලා යනවද. චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් විශ්වයේ විහිදෙනවත්. ඒ පරාසය තුළ සත්‍යයන් උපදින සත්ව තල 31ක් තියෙනවා. සත්‍යයන් උපදින සත්ව තල ඒ අතර සතර අපායක් තියෙන. නිරය තිරිසන්ලෝකයේ ප්‍රේතලෝකයේ අසුරාපාය සතරාපායක් තියෙන. මනුස්ස ලෝකයක් තියෙන. ඒවගේම දිවියලෝක 6ක් තියෙන. චාතු මහරාජික භාවතින්සේ යාමය තුසිතය නිර්මාණ රති පරනිම්මිත වසවත්ත. ඒ දිවියලෝකවල ප්‍රමාණ පවාටුවාවල බුදුරජාණන් වහන්සේ විස්තර කරපු තැන්වලින් සඳහන් වෙන. මනුස්සලෝක ඉනන් යොදුම් 42,000ක් ඉහ ලහසකිනො චාතු මහරාජික දෙව්ලෝ